මට හරිම පාළුයි මගේ රත්තරන් හායි මගේ යාළුවනේ කොහොමද ඉතින් අද ප්ලේ කරන්න යන්නේ කාර් ගේම් එකක් රේස් කාර් එහෙනම් කොහෙන් ගියත් මොදින්න ඕනේ බලමුකෝ ඔව් ප්‍රශ්නේ බා හරි ඊළඟ ගමු මේ ගොඩක් ලා යනවා බා එන්න ඉතින් මචං මම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඒක උඩ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න එතකොට මම දාන වීඩියෝ එනවා ළඟටම ඉතින් මචං මේකේ කාර් එහෙම තියෙනවා. ඒ කියන්නේ අලුත් කාර් ගන්න ඒකට සල්ලි වුණේ මම මේක මේ ළඟදි ගත්තේ වීඩියෝ දාන්න ඕනම හින්දා මේක කවුරුත් ඉල්ලලා තිබ්බේ නෑ මේ මම නිකන් දැක්කා ඉතින් මේක ඉතින් මම ගත්තා ප්ලේ කරත් තමයි මේ හොඳ නැහැ කියලා තේරෙන්නේ දැන් ඉතින් කරන් දෙයක් නෑ රෙකෝඩ් එක ගත්තානේ දැන් ඉතින් ඔක දාන්න හොම්නවා මචං මට ආයේ කොහොමද සතියක් විතර යයි වීඩියෝ දාන්න ආයේ මොකද මේ මගේ ෆෝන් එකේ පැකේජ් ඉවරලා මේක මේ තා ෆෝන් එකකින් රෙකෝඩ් එක කරන් තියෙන්නේ මේ රෙකෝඩ් නෙමෙයි හොස්පොට් එකක් තියෙන්නේ ඒකයි මචං නැත්තම් මම දානවා දවසකට එකක් හරි වීඩියෝ කියලා මහන්සි උන් දැන් තිනවා අහන්නේ වන්න පට්ටනේ මම මේක රෙකෝඩ් කරලා ඉවරලා තමයි වොයිස් දාන්නේ ඉතින් ආතල්ලේ වීඩියෝ බලමුනේ මම තමයි ප්ලේ කරන්නේ ඔව් ඔය එහා පැත්තේ රතු පාට කාර් එක තමයි වේගෙන් යන්නේ බා ඒ වුණාට මං ඒක ගත්තට වේගෙන් යන්නේ නැහැ බා මාර වැඩේ ඉක්ම කොහොමද මයියනේ දින්නා ඉතින් ඕක තමයි ප්‍රශ්නේ බා නෑ ඕක නෙමෙයි ප්‍රශ්නේ මොන පට්ට කාර්යනේ මචං මගේ අනිත් YouTube channel එකත් මම මේ දාන්නම් මෙන්ෂන් කරලා කියන්නේ description එකේ දාන්නම් ඒක සබ් කරන්න මගේ අනිත් YouTube channel එක ඒක INS gaming මගේ ඉස්සර නැතිවෙච්ච YouTube channel එක හැමෝම ඒ සබ් දාන්නේ සබ් දාන එකෙක් දෙකද ඉන්නේ වීඩියෝ තුනයිද ගොඩාක් දින්නේ ඒකේ මේ ගේමින් වීඩියෝ තමයි දාන්නේ ගේමින් වීඩියෝ කිව්වේ මේ ඔය Free Fire එහෙම Free Fire play කරනවා සින්දු හදලා ඒවා තමයි දාන්නේ ඒක සබ් කරන්න සුපියටම එඩිට් එක දෙනවා අනිවාර්යෙන්ම මොකක්ද වුනේ ෆේල් කහ පාට කාර් එක ඔව් ওই කාර් එකත් වේග යනවා බා ඔය ඉස්සර කාලේ වහන්න කයි නේද බා ආඩේ මම උතනේ හරි යන්නෙම නෑ බා මම ඇයි දන්නේ
මගේ FB page එක දාන්න මේ ඒකත් follow කරන්න. හරි අපි බලමු මොකද වෙන්නේ. බලහන්කෝ යන්නෙම නෑ බා. බිමට වැටෙන්නේ. අද දන්නේ නෑ බා. අනේ මන් දන්නේ. ඔය තියෙන රතු පාට ඔය තියෙන ඉරවල් වැඩි කරලා බලනවා මම අඩු කරලා බලනවා. ඒත් හරියන්නේ නෑ බා. ඔන්න බලන්න ආයෙ වැටෙනවා. මේ ආයෙ නම් යන්නේ ඒක උඩට බලහන්කෝ. උඩ තියෙන. නෑ මේ මම ඔය හරවන්න හදන්නේ. හරවලා පිටිපස්සේ යන්න පුළුවන් කියලා බලන්න. සෝරි වැයදුනා. ඔතන යන්න බෑනේ. මට මොළ යන්නේ නෑ බා. මගේ වැටෙනවා. හරියන්නේ නෑ. කාන්තා පර බලන්න බලමුකෝ පිටවතට යන්න පුළුවන් කියලා. වේගෙන් යනවා ඒත් යන්න බැරි මම හිතන්නේ. මට මතක නෑ. ඔය මං කියන්නේ යන්න බෑ. ඕක තමයි ප්‍රශ්නේ. හරි බං ඉතින් එළම අල්ලන ගියා අර ඉවරයි. එම විත ගන්න තනියෙන්ම දුක හිර කරන් මට හරිම පාළුයි මගේ රත්තරන්